සුබ දවසක් යාළුවනි මම ඔයාලට කලින් දාලා තිබ්බා පැස්ටල් එක්කෙනයි ඇල්බිනෝ එක්කෙනයි මම සෙට් කරලා කොහොමද මෙයාලගේ පැටව මුරේ ගන්න කියලා. එයාලා බිත්තර 6ක් දාලා තිබ්බා. 6ම ෆර්ටයිල් වෙලා තිබ්බා. කොහරි පැටව 5 දිනක් තමයි මට බේර ගන්න හම්බුනේ. දැන් පැටව 5 දිනක් ලොකුයි. මට පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න පරක්කු වුණා. ඔන්න බලන්න දැන් පැටව ඉන්නවා 5 දිනක්. ඉන්න මහ ජෝඩුව. ඔය මහ ජෝඩුවත් එක්ක ඉන්නේ පැටව 5 දිනා. ඒකෙන් ආවා පැස්ටල් 3යි ඇල්බිනෝ 2යි. ඒ කියන්නේ ඇල්බිනෝ එක්ක නෑ පැස්ටල් එක්ක නෑ සෙට් වුණා මේ යාළුවනේ. ගන්න පුළුවන් ඇල්බිනෝ පැටව. ඒ බිත්තර 6ක් දාලා තිබිච්ච එකෙන් 5ක් තමයි ගන්න හම්බුනේ. එතකොට ඒකේ ඇල්බිනෝ පැටව දෙන්නෙක් ඉන්නවා, පැස්ටල් පැටව 3 දෙනෙක් ඉන්නවා. ඇල්බිනෝ පැස්ටල් සෙට් කරපුවාම සමහර අය කියනවා එහෙම පැටව වෙන්නෙම නැහැ කියලා. සමහර අය කියනවා ඉතින් එනවා කියලා මාත් සෙට් කරලා බැලුවා. පැටව අවුලක් නැහැ. 3ක් ඉන්නවා පැස්ටල්, 2ක් ඉන්නවා ඇල්බිනෝ. හොඳයි ඉතින් ඔයාලත් එහෙම වුණොත් සෙට් කරගන්න. මේ කියන්නේ පැස්ටල් අය ඉක්මනට බෝ වෙනවා. ඒ කියන්නේ කෑම හොඳට කවනවා, බිත්තර රකින්නවා. මේ මෙතනින් ඇල්බිනෝ කුරුල්ලා, පැස්ටල් කිරිල්ලි. ගැටලුවක් නැහැ ඉතින්. අපිට පැටව දෙන්නේ 3 දිනක් ගන්න හම්බුණත් ඇතින් ඉතින් මෙයාලා ඉක්මනට බෝ කරනවා පැස්ටල් අය නම්. කිසි අවුලක් නැහැ. ඔයාලා try කරලා බලන්න. මේ තමයි ඉතින් ප්‍රතිඵලය. ඒ වගේම මගේ channel එක subscribe කරලා තියාගන්න යාළුවනි. මම කුරුල්ල විකුණන්න ඉන්න ෆොටෝත් එහෙම දානවා. මේ පැටව සෙට් එක මම දෙන්න තමයි හිතන් ඉන්නේ. මම මේ වීඩියෝ එක ඔයාලට දාන්නම් බලන්න. මේ ඔයාලත් මේ වගේ ඇල්බිනෝ පැස්ටල් සෙට් කරලා බලන්න. ඉතින් හොඳ ප්‍රතිඵලයක් තියෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.